කෙනෙක් හිටියා. ඒ කෙනාගේ නම මහානාම. මේ මහානාම බණ අහලා ඉවර වෙලා කපිලවස්තුවේ නගරයට යනවා. ඒ කාලේ වාහන ඇත්තු, අශ්වයෝ, කරත්ත. ඒතර එක ඇතෙක් නෙවෙයි මේ බලවත් අය ඇත්තු පිට යන්නේ එන්නේ. ඒතර ඇත්තු කුලප්පු වෙනවා. අශ්වයෝ කුලප්පු වෙනවා. රත වල ගැට ගාලා ඉන්න ගවයෝ කුලප්පු වෙනවා. පෙරහැරක ගෙනියන එක අලියෙක් කුලප්පු වුණාට පස්සේ එච්චර කලබලයක් නම් නිතර දෙවේලේ පාරේ අලිය ඇත්තු ගැවසුනාම කොහොම අවුල් ඇතිද ඒ කාලේ? කියනවා ඕවා මැදට ගිහිල්ලා උන් කුලප්පුව නතර කරන්නයි ඒවට මැදිහත් වෙන අයට කෑ ගහලා ඕවා කරනකොට අර කොච්චර බනහලා හිටියත් සාන්තව ඉන්න බෑ.